කොරියානු ජනතාව අතර ප්‍රසිද්ධ කෑමක් තමයි ඩම්ප්ලින් කියන්නේ. ඔවුන් ඩම්ප්ලින් හඳුන්වන්නේ මාන්දු ලෙස. සරලව කිව්වොත් පිරවුමක් සහිත කුඩා පිටිගුලියක් වගේ. අම්බරන ලද ඌරු මස් හෝ හරක් මස් වතුර ඉවත් කළ ටෝෆු, ගෝවා, සුදු ලූණු කොළ, ග්ලාස් නූඩල්ස් වලින් මේ පිරවුම හදනවා වගේම මේකේ රසය තවත් වැඩි කරගන්න සෝයා සෝස්, තල තෙල් සහ ඉඟුරු එකතු කරගන්න ලබනවා. පිසින ක්‍රමයේ අනුව විවිධ වර්ගයේ ඩම්ප්ලින් හඳුන්වලා දෙන්න පුළුවන්. හුමාලෙන් තම්බන ඩම්ප්ලින් චින් මාන්දු ලෙසත්, තැටියක තමා මතු පිට කරවන ස්වභාවයෙන් වැදගත් ඩම්ප්ලින් ගුන් මාන්දු ලෙසත්, ඒ වගේම වතුරේ තම්බල ගන්න කුඩා ඩම්ප්ලින් මුල් මාන්දු ලෙසත් හඳුන්වනවා. කිම්චි මාන්දු, වෑන් මාන්දු, මාන්දු ගුක් යන ඩම්ප්ලින් වර්ග බොහෝසේ කොරියානු ජනතාව අතර ජනප්‍රියයි. ඩම්ප්ලින් සමග යොදා ගන්න ලබන සෝස් එක සෑදීමට සෝයා සෝස්, විනාගිරි, මිරිස් කුඩු සහ සීනි ස්වල්පයක් යොදා ගන්නු ලබනවා. කොරියානු ජනතාව ඔවුන්ගේ අලුත් අවුරුදු සමයේ පවුලේ අය සමග එක් වී ඩම්ප්ලින් සෑදීමට ප්‍රිය කරනවා. එමගින් වාසනාව සහ සමගිය සංකේතවත් වන බව ඔවුන්ගේ විශ්වාසයයි. ඉතින් අපිව නරඹන කෙනෙකුගේ ඉල්ලීම් මත කරපු මේ වීඩියෝ වගේම ඔයාලා ආස කෑමක් තියෙනවා නම් කමෙන්ට් කරගෙන යන්න. තවත් දවසක රස කෑමක් සමග නැවතත් හමු වෙමු. සුබ දවසක්.